ආයුබෝවන්. අද ලංකායි ෆාදර්ස් ඩේ සමරනවා නේද? පියවරුන්ගේ දිනේ. මේ නිව්සීලන්ඩ් වල නම් අදනේ මේ ෆාදර්ස් ඩේ. මේ ෆස්ට් සන්ඩේ ඔෆ් සෙප්ටැම්බර් තමයි මේ නිව්සීලන්ඩ් වල සමරන්නේ ෆාදර්ස් ඩේ එක. ඒකට US එතකොට කැනඩා UK වගේ මේ රටවල් බහුතරයක් ලෝකේ රටවල් බහුතරයක් සමරන්නේ මේ ෆාදර්ස් ඩේ එක third Sunday of June. ඒක තමයි මේ අද දවසේදී ලංකාවෙත් මේ සමරන්නේ. මම ඉතින් හිතුවා අද මේ ෆාදර්ස් ඩේ එක දවසේ සින්දුවක් කියන්න. ඒක මේ පියවරුන්ට උපහාර ගීතයක් නෙමෙයි. ඒක පියවරුන් ගැන ලියවිච්ච ගීතයක් නෙමෙයි. මම ඒක කියන්න තීරණය කරේ මේ මට අපේ තාත්තා එක්ක තියෙන මතකයකදී මට ඒ ගීතය මතක් වෙන හින්දා. මතකය කියන්නේ මහ ලොකු දෙයක් නෙමෙයි. සාමාන්‍යයෙන් මේ මාව දන්න මගේ යාළුවෝ දන්නවා අපේ තාත්තවත්. මොකද තාත්තා හැමදාම මා උදේට බයිසිකලේ තියාගෙන ඉස්කෝලේ එක්කයි යනවා. හවස ඉස්කෝලේ අරුණාම ආයෙ ගෙදර එක්කන් එන්නේ තාත්තා තමයි බයිසිකලේ. ඉතින් මේ තාත්තා මා උදේට බයිසිකලේ තියාගෙන යද්දි තාත්තා සින්දු මුගුණනවා. මට හෙන්න සින්දු කියනවා නෙමෙයි. තාත්තා බයිසිකලේ බෙදා යද්දි සින්දු කියන අපි නිකන් ඉන්නලා සින්දු කියන්නේ නේද? ඒ වගේ තාත්තාට අර පුරුද්දට සින්දුවක් කියවෙනවා. මම සින්දු කියන සින්දු ගොඩේ මම මේ දැන් කියන්න යන සින්දුවක් තියෙනවා. අනිත් එක මේ විශේෂත්වය වෙන්නේ ගීතය මේ ලියලා තියෙන්නෙම තාත්තා කෙනෙක් පුතාව උදේට මේ නිින්දෙන් ඇහැරවනවා ඉස්කෝලේ යන්න. මේ ගීතේ හරය ඒකයි. හරයාත්මක කතාව ඒක තමයි. ඒක තියෙන්නේ තාත්තා පුතාව නැගිටවන සංසිද්ධිය තමයි මේ වචන වලට හරවලා ගේ පද රචකයා ලියලා තියෙන්නේ. මේක ලංකාවේ ගොඩක් ප්‍රසිද්ධ සින්දුවක්. මම මේක මේ ඉතින් තමන් හිතුවේ මේ සින්දුව මට ගොඩක් ඇහෙද්දී ගොඩක් අර ලයාදර දයාදර බවක් දැනෙනවා. ඒකින්ද මම තෝරගත්ත අද දවසට ගොඩක් ගැළපෙනවත් එක්ක මේ තාත්තගේ පුතාගේ සම්බන්ධයක් තමයි ගීතෙත් තියෙන්නේ. මේ මම ගීතය ගැන පොඩ්ඩක් කියනවා නම් මේක මේ මට මතකයි 2017 දී වගේ 2017 18 වගේ කාලවකවානුවේදී අර ටීවී දෙරණ ගියානේ මානවන මම කියලා වැඩසටහනක් කැලුම් ශ්‍රීමාල් ඉදිරිපත් කළේ. ඒ වැඩසටහනට එනවා ජැක්සන් ඇන්තනි පලාපුත්‍ර කුහුඹු පැණියා ඔය වැඩසටහනට ඇවිල්ලා මේ යා දැන් ඔය ගීත ගන්නාවක් ගීතාවලිය තෝරන්න ඉන්නේ ගායනා කරන්න. ඒකෙදි මට මතකයි මේ ගේය පද රචකයා ලියපු ගීත දෙකක් හෝ තුනක් ඔහු තෝරන් ආවා මට මතක විදියට. ඌ හේදි මේ ගොඩක් අගය කරනවා මේ ගේය පද රචකයාව. මේක මේ ගේය පද රචකයාගේ ගීත හෙද්දි චිත්ත රූප මැවෙනවා. ඔහු එමය කියන්නේ මට හොඳට මතකයි. කැලුම් ශ්‍රීමාල් එක්ක කියනවා මේ ජැක්සන් ඇන්තනි මේ ගීත හෙද්දි චිත්ත රූප මැවෙනවා කියලා මේ ඒ විදිහට තමයි ගේය පද රචකයා තරම් දක්ෂයෙක් කියලා තමයි ඔහු සඳහන් කරන්නේ. ගේය පද රචකයා වෙන කවුරුත් නෙමෙයි ලූෂන් බුලත්සිංහල. ලූෂන් බුලත්සිංහල ගුවම සමහරක් විට ගොඩක් බහුතරයකට මතක් වෙන්නේ වේදිකා නාට්‍යකරුවෙක් නේද? තාරාව විලිදී මතක් වෙනවනේ. නෑ මේ মালටි ටැලන්ටඩ් අර ජැක්සන් ඇන්තනිත් মালටි ටැලන්ටඩ් පුරවැසියෙක් ශ්‍රී ලංකාවේ. ඒ වගේම ඉතාම වටිනා චරිතයක් තමයි ලූෂන් බුලත්සිංහල කියන්නේ. ලූෂන් බුලත්සිංහල රංගන ශිල්පියෙක්, වේදිකා නාට්‍යකරුවෙක්, ගීත පද රචකයෙක්. දක්ෂතා එමටයි. ලංකාවේ ගොඩක් ප්‍රසිද්ධ ජනප්‍රිය ගීත ඔහුවතින් ලියලා තියෙනවා. අද දිනේදී මම ගායනා කරන්න යන්නේ ඒ වගේ ගීතයක්. මේක ලූෂන් බුලත්සිංහලගේ පද රචනා කරේ ඔහු. එතකොට සංගීතය ආචාර්ය වික්ටර් රත්නායකයන්ගේ, ගායනය ශාරද සුනිල් එදිරිසිංහගේ. මේ ගීතය ඇත්තටම මේ අර මං ඉස්සෙල්ලා කිව්වාගේ අද දිනේට ගොඩක් ගැලපෙනවා. පියවරු කවදත් උත්සාහ කරන්නේ තමන්ගේ දරුවන්ව යහමගට ගන්න, අනාගතයේ සර්වප්‍රකාරයෙන් සාර්ථක කරලා දෙන්න. මේ ගීතයේදී ඒක දැනෙනවා. ඒ ගීත පදවල තියෙන වටිනාකම ඒකයි. අර මං ඉස්සෙල්ලා කිව්වාගේ මේ ගීතය හැදි මට ලොකු ලයාදර බවක් දයාදර බවක් දැනෙන්නේ. මොකද දන්නවද දැන් මේ ගීතේ තියෙන්නේ අර මං ඉස්සෙල්ලා කිව්වා වගේ පුතෙක්ව නැකිට මේ හැරවනවනේ ඉස්කෝලේ යන්න. දැන් අපිවත් ඉතින් තාත්තලා ඕනතරම් හැරවලා තියෙනවා නේද? මම හිතන්නේ හැමෝටම වගේ ඒ අත්දැකීම ඇති. ඒ විතරක් නෙමෙයි මේකේ තියෙනවා තව මේ කොළඹ රේල්ලුව රජගමනට එනවා කියලා. මට හොඳට මතකයි මම දැන් තාත්තා නැගිටින්න පස්සේ දත්මදින වෙලාවට වගේ මට ඇහෙනවා ලුණුවිල ස්ටේෂන් එකේ නතර කරලා බොරලැස් හරහා කොළඹ කොටුවට යන මේ කෝච්චිය හූහඬ ගියාගෙන යනවා ටකස් ගාලා රේල් පීරිය යන සද්දෙත් ඇහෙනවා. ඒලාට මම හිතන්නේ 6ට 6 මාට වගේ ඇති උදේ. දැන් වගේත් නෙමෙයි මේ කාලේ ගොඩක් සද්ද බද්ද අඩුයි උදේට. ඒකින්ද මට අපිට සෑහෙන දුරක් තියෙනවා රේල් පාට සෑහෙන දුරක්.
ඒත් එහෙනම් උදේට දත්ම දිද්දියම මේ හැමදාම වගේ උදේට කෝච්චිය යනවා. ඉතින් මේ ගීතේ මට අර ගොඩක් සමීපවත් දැනෙනවා. ඒකයි මම මේක ගායනා කරන්න ඉතිවත් දවසේදී මේ පිනි බර යාමේ සැවුලන් හඬලනවා. පිනි බර යාමේ සැවුලන් හඬලනවා අම්මා වට කර ලිපගිනි නැලවෙනවා කොළඹ රේල්ලුව රජගමනට එනවා නැගිටින් පුතුනේ බිම්මල් කිනහෙනවා පුතුනේ අකුරට යන්න පමාවි ගුරු සිත රිදිලා වේදල හඬවයි පුතුනේ අකුරට යන්න පමාවි ගුරු සිත රිදිලා වේදල හඬවයි ගඟේ ඇලේ පැන පෙප්පම් පැදලා මුරන්දුදා දුක් වේවි අම්මා පිනි බර යාමේ සැවුලන් හඬලනවා අම්මා වට කර ලිපගිනි නැලවෙනවා කොළඹ රේල්ලුව රජගමනට එනවා නැගිටින් පුතුනේ බිම්මල් කිනහෙනවා වේල දෙවේලේ කුසගිනි නොබලා කඩමලු ඇන්දත් පින් කඳ බැබලෙනවා වේල දෙවේලේ කුසගිනි නොබලා කඩමලු ඇන්දත් පින් කඳ බැබලෙනවා කලට රුවන් වැහි වස්සන තාලේ ශිල්ප උගත්දා නුඹසක් විතිගෙනවා පිනි බර යාමේ සැවුලන් හඬලනවා අම්මා වට කර ලිපගිනි මෙලවෙනවා කොළඹ රේල්ලුව රජගමනට එනවා නැගිටින් පුතුනේ බිම්මල් කිනහෙනවා ජැක්සන් කිව්වා වගේම සින්දු හද්දි චිත්‍රරූප මැවුනා නම් කමෙන්ට් එකක් දාලා යන්න දීපත රචකයාට ගෞරවයක් විදියට බොහොම ස්තුතියි